ප්‍රීමා වයස අවුරුදු 15 ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරඟමාලාවේ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේ පැවැත්වෙනා වූ කොළඹ නෝත් කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරඟයේ අලුත්ම තොරතුරු සමගින් අප ඔබ මුණ ගැසෙන්නේ. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කරපු කොළඹ නෝත් කණ්ඩායම මේ වන විට 37 වන පන්දුවරය ආරම්භයේ සිටින්නේ. ඔවුන් ඒ වන විට ලකුණු 114ක් ලබා තිබෙනවා. කඩලු 7ක් දැවී මේ වන විට නොදවී ක්‍රීඩා කරමින් ඉන්න ක්‍රීඩකයා තමයි චනුත් හර්දස. ඔහු ලකුණු 30ක් ලබා නොදවී ක්‍රීඩා කරද්දී අනෙක් අන්තයෙන් සෙනුක් නිලේෂ් ලකුණු 7ක් ලබා නොදවී ක්‍රීඩා කරමින් ඔහුට අනගි සහායක් ලබා දෙමින් තිබෙනවා. විශේෂයෙන්ම නුවර කණ්ඩායම වෙනුවෙන් පන්දු යවමින් සතිෂ් බණ්ඩාර ලකුණු 30කට කඩලු 2ක් දවා ගන්නට සමත් වුණා. ඒ වගේම තෙනුල්ක රාජපක්ෂ, ඔකිඳු එදිරිසිංහ සහ ලකිඳු මෙවුල් එක් කඩුල්ල බගින් දවා ගනිමින් කදිම සහායක් සතිෂ් බණ්ඩාරට ලබා දුන්නා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවැත්වෙනා වූ කොළඹ නෝත් කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරඟයේ මේ වන විට 36 වන පන්දුවරේ පන්දුවට පහර දෙමින් සිටිනා වූ කොළඹ නෝත් කණ්ඩායම ලකුණු 115යි කඩලු 7කට දැන් 37 වන පන්දුවරේ මේ ආරම්භ වන්නේ. ඒ අනුව තවත් පන්දුවර 13ක් ඉතිරිව තිබෙනවා ඔවුන්ට කඩලු 3ක් අතතිව ලකුණු රැස් කරන්නට. ප්‍රීමා වයස අවුරුදු 15 වෙනි පහර ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවැත්වෙනා වූ තරගයේ අලුත්ම තොරතුරුයි අපි ඔබට ගෙනාවේ. අපි ආරාධනා කරනවා ඔබට රැඳෙන්නට අප සමගින් නිරන්තරයෙන්ම ටැලන්ට් TV YouTube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ අප තවත් තොරතුරු ඔබට කියන්නට සූදානම්.